හයි ඔන්න කලින් දාපු vlog එකේ ඉතුරු කොටස තමයි අද මම අරගෙන එන්නේ ඔයාලත් එක්ක බලන්න. එහෙනම් බලාගෙන ඉන්නකෝ මේ vlog එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් අද තමයි හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඒ කියන්නේ මැයි 15. අද අපි ඇවිල්ලා ඉන්නේ හික්කඩුවේ තියෙන හික්ක ට්‍රාන්ස් එකට. ඉතින් හොටෙල් එකට එන්ටර් වෙන්න තියෙන්නේ මේ වගේ ලොකේෂන් එකකින්. හොටෙල් එකේ ෆ්‍රන්ට් ඒරියා එක තමයි මේ තියෙන්නේ. ලස්සනට පේනවා. එදා ගොඩක් ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් කොහොම හරි අපිට චෙක් ඉන් වෙන්න තිබ්බේ දවල් 2ට. අපි හරියටම 12 මාර විතර වගේ වෙනකොට ආවා. ඒකලො මුලින්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කරා. ඊට පස්සේ අපේ ඩීටේල්ස් ටික ෆිල් කරගත්තා. ඒ ටික තමයි මුලින්ම උනේ. අපි ඉතින් ඒ ටිකෙන් පස්සේ කෙලින්ම ලන්ච් එකට ගියා. එදායි අපි ආපු දවසේ වෙඩින් එකකුත් පල්ලෙහා තිබ්බා. ඉතින් ඒ ක්‍රවුඩ් එකත් පල්ලෙහා හිටියා. අපි ඉතින් ඩීටේල්ස් ටික ගන්නකම් මෙතෙන්ට වෙලා වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. එදා නම් වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට අපිට සර්ව් කරේ ඒකළු බෙලිමල්. මේ තියෙන්නේ යාළගේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන සීටින් ඒරියා එක. මාරම ලස්සනයි. හැබැයි චුට්ටක් විතර අර අඳුරු ගතියක් වගේ තියෙනවා. ඒ වුණාට එදා ෆොරිනර්ස්ලා ගොඩාක් ක්‍රවුඩ් එකක් හිටියා. එදා වහින දවසකුත් නෙමෙයි කොහොම හරි අපේ වෙලාවට මේ ඉතින් මේ පෙන්නන ටික මාරම ලස්සනයි ළමයි. ඒ වැඩ ටිකෙන් පස්සේ අපි ඊළඟට දැන් යන්නේ ලන්ච් එකට. අපි කෙලිම රූම් එකට යන්න කලින්ම ලන්ච් එකට ගියා. මොකද දැන් එකට විතර ඇති ලන්ච් එකේ බුෆේ එක ක්ලෝස් කරනවා මං හිතන්නේ 3ට විතර. 2:00 හරි 3ට හරි ක්ලෝස් කරනවා. ඉතින් අපි හිතුවා මුලින්ම ලන්ච් එක අරගෙන යනවා කියලා. ඒ ලන්ච් එකේ වීඩියෝස් නම් මම මේකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. ඊළඟට එන vlog එකේ බලන්න මම මේ යාළගේ ලන්ච් එකයි ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි ඔක්කොගෙම තියෙන මෙනු එකම දාලා තියෙනවා. ඊළඟට දැන් මේ ඔයාලට පේන්නේ බුෆේ එකට යන්න තියෙන තැන. එතන හරිම ලස්සනයි. බීච් එකයි පූල් එකයි ඔක්කොම වීව් වෙන විදිහට තමයි දාලා තිබ්බේ. ඉතින් මම චූටි කෑල්ලයි මේකට නම් ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඉතින් ලන්ච් එකෙන් පස්සේ ඊළඟට තියෙන ලොකුම රාජකාරිය ෆොටෝස් වීඩියෝස් ගන්න එකනේ. අපි ඉතින් එළියට ආවා ෆොටෝ ටිකක් ගන්න. මාර අවුවයි ළමයි. එළියට බහින්නවත් බෑ. ඔයගොල්ලෝ බලන්නකෝ පුදුම අවුවයි. ඒ වගේමයි බීච් එකත් අද ටිකක් සැරයි. මේ එළියේ නෝ මෙතන පිටිපස්සට වීඩියෝ එකක් ගන්න එන උපස්සට. පල්ලෙහාට යන්න ඉඳලා මැද හිර. මේකේ ගානක් තේනවනේ. අපේ ඔෆිස් එකේ ගිහුව මනුත් ඉන්නේ. දැන් එතනින් පස්සේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න උනා අපේ රූම්ස් තියෙන තැනට. අපි ෆුල් බෝඩ් නේ ආවේ. ඒක නිසා රූම් තිබ්බේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. අනික් එක ළමයි මගේ දැන් මම වොයිස් කරන තැන ටිකක් හයියෙන් එක එක සද්ද ඇහෙනවා නම් එච්චර ගණන් ගන්න එපා. මොකද මේ මං ඉන්න තැන අවුරුදු උත්සවයක් තියෙනවා පාරේ. ඉතින් ඒගොල්ලෝ හයියෙන් මේ ස්පීකර්ස් දාගෙන කතා කරනවා. ඉතින් මේක හොඳට ඇහෙනවා. ඒක නිසා එච්චර ඒක හිතන්න එපා. දැන් බලන්න මේ තියෙන අපේ රූම් එක. හොටෙල් කාඩ් එක තියෙනවා. ඊළඟට බාත්රූම් එක තියෙනවා. ඩ්‍රයි එක තියෙනවා. ටවල්ස් තියෙනවා. ඊට පස්සේ ෂැම්පූ මේවා ටික තියෙනවා. කියුබිකල් එක තියෙනවා. එතනින් පස්සේ ටික මම මෙහෙම වොයිස් කරන්නම්. මොකද පොඩි කෝල් එකක් ඇවිල්ලා සද්ද වැඩි. එතනින් ඇතුළට එනකොටම මෙතන තියෙනවා තේ හදා ගන්න තැනක්. එතනත් මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ ඔය පේන දොර පිටිපස්සෙත් මිරර් එකක් තියෙනවා. මේ තියෙන්නේ රූම් එක පේන වීව් එක. රූම් එකත් 3 දිනට 4 දිනට විතර ඉන්න පුළුවන් මං හිතන්නේ. එච්චරට ලොකුයි. ඊළඟට ටීවී එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන බැල්කනි ඒරියා එක. බැල්කනි ඒරියා එකත් මාර ලස්සනයි ළමයි. එළියට ගිහාම පුදුම ලස්සනක් තියෙන්නේ. මොකද බීච් එක තමයි අපිට කෙලින්ම පේන්නේ. රූම් එකේ
ජනේලෙ ගාව ඉඳන්ම කෙලින්ම පේනවා බීච් එක. නැත්තම් මෙතනට ඇවිල්ලා වුණත් අපිට බීච් එක දිහා බලන් ඉන්න පුළුවන්. හුළඟ මාරම ලස්සනයි. ඒ වගේමයි පූල් දෙක පේනවා මෙතනින්. සීටින් ඒරියා එකේ ඒ ඔක්කොම පේනවා. හරිම ලස්සනයි ඒ වෙලේ. පැයකට ගියා කට්ටියව ගන්න. ඔයත් vlog එකක් කරනවද? පිටිපස්සේ තව එනවා. ට්‍රැෆික්. හරි ඊට පස්සේ ටිකක් රිලැක්ස් වෙලා අපි ආවා පූල් එකට යන්න. බීච් එකටත් යන්න පුළුවන් ඇක්සස් තියෙනවා අපිට. ඒක නිසා පල්ලෙහාට ආවට පස්සෙත් ඒත් මා රව්ව. මේ හවස 3:00 විතර ඇති. ඒත් අවුවයි. බීච් එකටත් යන්න පුළුවන්. කොහොම හරි ළමයි ඔයාලා දන්නවා ඇතිනේ මේ හික්කඩුවේ බීච් එකේ වෙරළට ගොඩක් කැස් බෑව වෙනවා. ඉතින් මේ හොටෙල් එකේ තියෙන තැනටත් කැස් බෑව එනවා. අපි දැන් වැඩි හරියක්ම මෙතනට ආවේ බීච් එකට බහින්න. ඒගොල්ලොන් එයි කියලා හිතලා ඒ වුණාට එදා උදේයි අපි එන්න ටිකකට කලිනුයි තමයි ඒගොල්ලෝ ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙලේ අපි කොච්චර බලන් හිටියත් අන්තිමට ඒගොල්ලොන් ආවේ නැහැ. ඉතින් අපි කොහොම හරි බීච් එකෙත් නාලා ගියා. ඔන්න ළඟට වෙනවා. ඊ කනවා බබා. අයියෝ යා thank you කියන්නේ නැහැ. මේකේ මේ වගේ ලේනෙක් ඉන්නවා. යාට මං හිතන්නේ කට්ටිය කෑම දීලා පුරුදු කරලාද කොහෙද ළඟට ඇවිල්ලා කෑම ගන්නවානේ. හරි ෂෝක් චූටි පැටියෙක්. ඉතින් එයාටත් අපි ගෙනාපු චිප්ස් කෑල්ලක් දීලා බීච් එක බලන්න තමයි දැන් යන්නේ. බලන්නකෝ ඔයගොල්ලෝ මෙතන නම් රැල්ල ගොඩක් සරයි. ඒ වෙලේ එතන බලා ගන්න එක්කෙනත් අපිට කිව්වා බහින්න එපා බීච් එකට. මේ රැල්ල සැර වැඩි කියලා. අද කැස්බෑ වෙන්නෙත් නැහැ කියලා එයා කිව්වා ඒ ටයිම් එකෙන් පස්සේ. ඔන්න බලන්න දැන් මම ඔයාලට පෙන්නන්නේ කකුළු පැටවු. ඒගොල්ලොන් අර රැල්ලත් එක්ක උඩට ගහනවා. ඉතින් ඒ වගේ ගොඩක් චූටි චූටි කකුළු පැටවුනුත් හිටියා එතන. එයාලා ඉතින් අපිට නාන්න එපා කිව්වට අපි නම් බීච් එකට ගිහිල්ලා නෑවා. මොකද මාර සනීපයි. පූල් එකට යන්න කලින් බීච් එකට ගිහිල්ලා පොඩක් ඉඳලා තමයි අපි ඊට පස්සේ වොෂ් කරගෙන තමයි පූල් එකට ගියේ. ෆොටෝ ගත්තේ නෑ. හා ඊට පස්සේ අපි නාලා කරලා ඔක්කොම ඉවරලා ආයි රූම් එකට ගිහින් ටිකක් වෙලා ඉඳලා 7:30 තමයි ඩිනර් බුෆේ එක ඕපන් කරේ. ඩිනර් එකට ආවා. ඒකේ වීඩියෝ එකත් මගේ ඊළඟට එන එකේ තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. මේකේ නම් දාන්න නැහැ කැම කනේවා. ඒකේ බලන්න. ඒත් එක මේ බලන්න ළමයි මෙතන තියෙන ලස්සන රෑට මාරම ලස්සනයි. දවල්ට වඩා ඇත්තටම මම කැමති වුණේ රෑට. රෑට එතන අර ගස් වලට එක එක ලයිට්ස් එහෙම සෙට් කරලා තියෙන්නේ මාර ලස්සනයි.
ඒ වගේම තමයි බුෆේ එකට යන හෝල් එකෙත් මාරම ලස්සනට ලයිට් සෙට් කරලා තිබ්බා. බලන් ඉන්නකෝ මේකේ තියෙනවා බර්ත්ඩේ බොයිට කරපු සර්ප්‍රයිස් එකකුත්. එයා නම් දැනගෙන හිටියේ නෑ මායියර යාළුවෝ දෙන්නයි මේ තමයි ඉතින් ඒක කරේ. Pulang wedding. Thank you. බලන්න අපේ යවන්න නැතුව මේක කරේ. හරි ඉතින් ඒ විදිහට යාගේ බර්ත්ඩේ එකත් ඉවර වෙද්දී අපි ඊට පස්සේ බලපු හොටෙල් එකේ බලපු නැති කොටසක් තිබ්බනේ ඒ ටික බලන්න ආවා. මේ තියෙන යාලගේ බා ඒරියා එක. මේ පැත්තෙන් එහාට තියෙනවා සී ෆුඩ් රෙස්ටොරන්ට් එකකුත් මේ හොටෙල් එකේ. අපි එතනට නම් ගියේ නැහැ. මං හිතන්නේ එතන තනිකරම සී ෆුඩ් විතරයි තියෙන්නේ. ඔයාලට ඉතින් මම මේ කරක පෙන්නන්නේ මේ තියෙන ලයිට් වල ලස්සන ළමයි. හරිද? ඕගොල්ලෝ එක එකව කියන්නේ නැතුව බලන්න. නඩකලු වොලිබෝල් ගන්න. ගාඩන් ඒරියා එකෙත් ඉතින් පැයක් විතර ඉඳලා ඊළඟට අපි රූම් එකට ආවා. දැන් කට්ටිය පොඩ්ඩක් මං හිතන්නේ සෙට් වෙන්න යන්නේ. හිතන්නේ නෙමෙයි සෙට් වුණා කට්ටිය. ඉතින් ඒකත් ඒ විදිහට බර්ත්ඩේ බොයිගේ බර්ත්ඩේ එක ওই විදිහට ඉවර කරා අපි. The next day. මේ අපි දැන් ඉන්න අන්තිම දවස පහවදා උදේ 16 වෙනිදා. ඉතින් උදේම වොෂ් දාලා රෙඩි වුණා බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න. හෙල්ලෙනවා මේකනේ going everywhere. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න එකත් ඔයාලට පෙන්නන්න නැහැ. ඒකත් ඊළඟ වීඩියෝ එකෙන් බලන්න. ඒකේ කියනවා හොඳද නරකද කියලා කෑම වල නම් චූටි ප්‍රශ්නයක් තිබ්බා. ඒක ඊළඟ වීඩියෝ එකෙන් එන බලන්නකෝ ඔයගොල්ලෝ ඊළඟ සතියේ. ඔන්න දැන් තමයි ළමයි හොඳම කොටස. අද නම් කැස් බෑවෝ ආවා උඩට. මෙන්න මෙයා ගිහිල්ලා යාළුව දැන් අඬ ගහගෙන එන්න තමයි ගිහින් දින කෑමත් අරගෙන. හරිද? යන්න දැන්. පොයිනාස්ලා තියෙනවා බලාගෙන බලන්න. මෙයා අතන හොයනවා. දැන් හිටියා අපි උඩ ඉන්නකොට දැක්ක එනවා එක්කෙනෙක්.
කේක් එක. බලමු එළිය පේනවද කියලා. පාකින් එක පේන්නේ. දැන් ට්‍රිප් එකේ අන්තිම ටික අපි චෙක් අවුට් වෙන්න හදන්නේ. දැන් අපි ඔක්කොම ලැගේජස් ටික යාලට කලෙක්ට් කරගන්න දීලා අපි පහලට ආවා යන්න. අපේ එක අතනනේ. ඒ අතරේ යන මගදී අපිට ලස්සන දේවාලයක් හම්බුණා. මේකේ නම නම් මට ඇත්තටම දැන් නම් මතක නැහැ. හරිද? කොහොම හරි ලස්සන නිසා නැවැත්තුවා. ඊට පස්සේ එතනත් බලලා ඉවර වෙලා අපි යන්න පිටත් වුණා. ඊට පස්සේ තමයි අපි මාදුගංගේ ගියේ. ඒ වීඩියෝ එක මම ඔයාලට කලින් දැම්මා. ඒක බැලුවේ නැත්නම් මගේ කලින් vlog එකට ගිහිල්ලා ඒකත් බලන්න ළමයි. ඊට පස්සේ යන පාරේ හම්බුණා සුනාමියට අහුවෙච්ච අර කෝච්චියක් තිබ්බලා මම යන්න ඒ කෝච්චියේ තිබ්බ ෆොටෝස් ඒවා මේවා එකතු කරපු තැනක් තිබ්බ බලන්න ෆොටෝ ගැලරි එකක් වගේ. ඒකත් බලලි ඉවර වෙලා ඔන්න ඔය බුදු පිළිමේ තියෙන්නේ. අන්න ඒ බුදු පිළිමේ උරහිස ගාවට තමයි දෙවෙනි සුනාමි රළ ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එදා තමයි මම දැනගත්තේ. පළවෙනි රළ ඇවිල්ලා තියෙන්නේ මීටර් 5ක් උඩට. ඔය උරහිස ගාවට ආපු රළ මීටර් 50ක් උඩට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විස්තරත් අපි දැනගත්ත එතනට ගිහිල්ලා බලලා. හරි. එතනින් පස්සේ මේ ට්‍රිප් එක මෙතනින් ඉවර කරනවා මම. එහෙනම් මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා comment එකක් දාගෙනම යන්න. ආයි අලුත් vlog එකකින් හම්බ වෙනකන් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම bye bye.